අනේ තැන්ක් යූ ඔබතුමා මට ඔය ටික එව්වට. ඔබතුමා දන්නවනේ මම මොන දේ වුණත් කවදාක්වත් එහෙම ඔබතුමා ගැන වැරදියට හිතන්නෙත් නෑ. මම දන්නවා ඔබතුමා පක්ෂයට තියෙන ආදරය නිසා තමයි මේ දේවල් සියලු දේ කියන්නේ කියලා. මට ඒක හොඳටම අවබෝධයි. මේ මං එහෙම නොදන්න දෙයක් නෙමෙයි. මේ ඉතින් මගේ පොඩි හිත අමාරුවක් තිබ්බ මම ඒක දැක්කම මොකද මට හිතුණා මම සජබෙන් ගියයි කියලා. මම සජබේ කාටවත් එහෙම විශේෂයෙන් ගහලත් නෑ. මම සමහරු වගේ සජබෙන් ගිහිල්ලා නායකතුමා ගැනවත් නායකතුමාගේ පෞද්ගලිකත්වය ගැනවත් නායකතුමාගේ නෝනලා ගැනවත් අක්කලා ගැනවත් නංගිලා ගැනවත් මම ඔය කිසිම දෙයක් මම කියලා නෑ. මේ මොකද මම අද වෙනකුත් කියන්නේ සජිත් ප්‍රේමදාස කියන්නේ හොඳ මිනිස්සෙක්. අවස්ථා කීපයකදී පෞද්ගලිකව මට උදව් කරලා තියෙනවා. මගේ ආච්චි රෝහල්ගත වෙලා ඉද්දි ඒකට දොස්තර මහතුරුන්ට කතා කරා. මගේ අම්මා රෝහල්ගත වෙලා ඉන්න වෙලාවේ ඒව දේවල් කරා. ඉතින් ඔබතුමා හැමෝටම වැඩිය දන්නවා මගේ කෙලගුණ සැලකීම ගැන. ඉතින් ඒ හේතුව නිසාම තමයි මම මුකුත් කියන්නේ නැත්තේ. මේ පක්ෂයට හැදෙන්න හුඟක් අවස්ථා තිබ්බා. ඉතින් එක අවස්ථාවකින්වත් වැඩක් ගන්නෑ. මේ ඉතින් මට තියෙන දුකක් විතරයි. එහෙම නැතුව මම මේ දේශපාලනයේදී සජිත් ප්‍රේමදාස කියන චරිතය පල්ලෙහාට දාන්නවත් වෙන කෙනෙක්ව උස්සන්නවත් මේ කරන කතාවක් නෙමෙයි. මේ අනිත් එක ඔබතුමා දන්නවනේ මම කෙලින්නේ කතා කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාගේ මෙසේජ් එකට. අපේ යාළුකම් කවදාක්වත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන්න දෙයක් ඔබතුමා මට කියලත් නැහැ. ප්‍රජාතන්ත්‍ර මේ වාදී දෙයක් හැටියට මම මොන හරි දෙයක් කිව්වම ඔබතුමා ඒකට ඇග්‍රීඩ් නැත්නම් ඔබතුමාට මාත් එක්ක ඒකට වාද විවාද කරන්න බලමු. ඔබතුමා එහෙම කිව්වත් එහෙමයි. ඉතින් ඔබතුමාට all the best. සජබේ නැති වුණාට ඔබතුමා සජබේ වෙනුවෙන් කරපු දේවල් මම සජබේ ඉන්න කාලේ ඔබතුමාගේ කරපු දේවල් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. අපේ වැලිගම හිටපු සංවිධායක රියාන් විජේකුමාර මන්ත්‍රීතුමා අමනාප වෙන පමාත් එක්ක මම ඔබතුමාගේ විවේචනය කරේ අත්‍තරම සජබය. මම හයිලයිට් කර පෙන්නුවේ මේ ඔබතුමා 2025 දෙසැම්බර් ඉල්ලාස් වුණාට පස්සේ තාමත් පෙරුණයි කියලා මේ සංවිධායකවරු පත් කරගන්න. ඒ තරමට මේ සජබය දැන් බංකොලොත් කියලා. මට කියන්න ඕනේ ඒකයි. ඉතින් අනිත් එක තමයි ඔබතුමාට තිබුණ ඉල්ලාස් වෙනනේ. මොකද දැන් පක්ෂය ඡන්ද කීපයක් පෙරදිලාම අසීරුවෙන් ඉන්න අවස්ථාවක්. එතකොට මෙතන අපිට හොඳ නායකයෙක් ඉන්නවා සජිත් ප්‍රේමදාස. හැබැයි අඩුපාඩු ගොඩක් තියෙනවා දුර්වලකම් තියෙනවා. ඔබතුමත් කියලා තුන ඒවා. මම දැක්ක ඔබතුමාගේ කියලා තුන දුර්වලකම් මොකක්ද මම කියන දේවල්. ඒ අතින් බලනකොට අපි දෙන්නම එකයි. ඉතින් දැන් මම සජිතේ සමාජිකයෙක් නෙවෙයි මම සජිත් මාත්‍යට තමයි සහාය දක්වන්නේ. මම වැඩ ගන්න සජිත් මාත්‍යා ජනාධිපති ගන්න පමණයි. හැබැයි මම විවේචනය කරනවා. මොකද මෙයා කොහොම හරි පාරට ගන්න ඕන. නෑ යන්න තමයි වැරදි පාරක. මේකෙන්ද මේ අපි ඒකෙන් මොකද අපිට යන්න තැනක් නැහැ. අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපතිතුමා ප්‍රධාන අපේක්ෂණ තුන්දෙනා වෙන්නේ සජිත් නාමල් අනුර. ඉතින් ඔය තුන්දෙනා එක්ක මිසක් අපි කොහෙවත් යන කට්ටිය එක්ක දිලිත් ජය වීරාරි. වෙන කවුරුත් හරි එක සඳහන් දෙලා කිසිම වැඩක් නැහැ. ප්‍රධාන අපේක්ෂක තුන මේ තුන්දෙනා. ඒක ෂුවර් ඒක මම සාතිය කරලා කියන මේ තුන්දෙනාම තරණ කරනවා. මේ තුන්දෙනා තමයි ප්‍රබලම අපේක්ෂක තුන්දෙනා. එතකොට ඔබතුමා මේ කොහොමවත් මායක සන්තානගත වෙන්නේ නැහැ. ඔබතුමා මම දන්නේ පොට්ටුක සන්තානගත වේද කියලා ඉස්සරහට ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද නාමල් සහ සජිත් දෙන්නම හොඳයි. දෙන්නටම මම කැමතියි. මම වැඩ ගන්න සජිත් මහත්තයා වුණාට දෙන්නටම මම කැමතියි. මගේ දෙවනි මනාපය පළවෙනි මනාපය සජිත් මහත්තයාට දීලා අනිවාර්යයෙන්ම දෙවනි මනාපය මම නාමල් රාජපක්ෂ මහත්තයාට දෙනවා. ඒක කිසි දෙකක් නැහැ. දෙගිඩියාවක් නැහැ ඒක. ඒ විදිහටම කරනවා. එතකොට දැන් ඔබතුමාට ඉතින් සජිත් මහත්තයා එක්කම හිටියන් තමයි මම කැමති ඔබතුමා. මොකද මේ යාද හරි පාට ගන්න ඒවා විවේචනය කර පුළුවන් නම් පෞද්ගලික කියනවා පෞද්ගලික කියලා නැත්නම් ප්‍රසිද්ධ වුණත් විවේචන කරන්න දෙයක් නැහැ මොනවා කරත් හැබැයි එතුමා අස් කරන්නේ නැහැ. ඒක මට සුවර්. මොකද ඒ වගේ කට්ටිය ඉන්නවා කීප දෙනෙක්ම අස් කළ යුතු අස් කරන්නේ නැහැ. ඕන කෙනෙක් අස් වෙලා යනකම් ඉන්නවා මිස සජිත් මහත්තයා කවුරුත් අස් කරන්නේ නැහැ. බොහොම කරුණාවන්ත ආදරයක් තියෙන කෙනෙක්. ඒකෙන්ද ඔබතුමාට තිබුණා මේ පක්ෂය තුළ තරුණ ඉදිතර නායකයෙක් විදියට මේ පක්ෂයේම ඉඳගෙන මේක හරි පැත්තට ගන්න විවේචන එල්ල කරමින් ඉන්න දිගටම. ඒකෙන්ද අමනාප වෙන්න එපා. ඔබතුමා මට වරක් කිව්වා මම ඒව මකට පුළුවන් ද කියලා එන්න මැතිවරණවලදී සහාය දෙන්න ඔබතුමාට. ඔය මේ පොකට් මීටින් එක මම දැන් මම එන්නම් කියලා කිව්වා. නමුත් ඔබතුමාට කොහොමද අමතක වෙන්නේ නැති මට එහෙම කැඳවීමක් කරේ නැහැ. මේ එහෙම කරා නම් මම අත්තර මේනවා. ඉතින් ඒ ධාතුන් හිතවත්කම අපේ එහෙම තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තව එකක් ඔබට තුමාට නොකෑම බැරි දෙයක් තියෙනවා. ඔබතුමාගේ ගුරුන්නාන්සේ කියලා ඔබතුමා නිතරම හොවා දක්වන මංගල සමාජ විදිහට නම් කිසිසේත්ම කැමති නැහැ. මොකද මට රනිල් වගේම පෙන්වන්නම බැරි මේ දේශපාලකයෙක් තමයි මංගල කියන්නේ. හේතුව ප්‍රධාන හේතුව තමයි එයා හරි කැත වැඩක් කරා
සජපයෙන් නාම වචන අරගෙන නාම වචන බාර දුන්නාට පස්සේ ආ ඉල්ලාසුණා. ඒක හරිම සෞත්තුයි. මේක කුමන්ත්‍රණයක් ඇත්තටම. මොකද මංගල ඇත්තටම රනිල් එක්ක බොහොම සම්බන්ධකම් තියෙන කෙනෙක්. මම තේරුම් ගත්තා සජිත් ගාවට ආවම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න. ඒ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම තමයි ඉල්ලාසුනේ. ඒගොල්ලෝ බැලුවේ ඒක අනෙක් දිස්ත්‍රික්ක වලට තරලා තව කට්ටිය ඉල්ලාස් කරවන්න. ඒක වැඩිපුරද කියන්නේ මම හිතන්නේ අම්බලන්ගොඩ විතරක් එක්කෙනෙක් ඉල්ලාසුණා. ඒකින්ද මේ මංගල සම්බන්ධයට මම පොඩ්ඩක් කැමති නැහැ. මම කියන දේ මම කෙලින්ම කියනවා. ඒක ඔබතුමාට නොකිය බෑ. ඉතින් දැනට මේ ඇති අමනාප වෙන්න එපා. මම යම්කිසි දෙයක් කියන්නේ හේතුවක් ඇතුව යම්කිසි ප්‍රකාශයක් කරනවා පමණයි. හිතලු කියන්නේ නැහැ. මම කවුරුත් උඩ දාන්නෙත් නැහැ. මම කාට හරි හොඳක් කිව්වොත් කියන්නේ එයාගේ මොකක් කර දෙයක් අරගෙන බලලා ප්‍රතිඵල අනුව ඒක ඡන්ද ප්‍රතිඵල දිහා බලලා ඒක වැඩ කරන ආකාරය බලලා මට ඕන මේ කොහොම හරි සදපේ දිනවන්න. මොකද සදපේට නායකත්වය දෙන්නත් සජිත් මහත්තයාට වෙන කවුරුවත් නැහැ. ඒකෙන්ද අපි කොහොම හරි සජිත් මහත්තයා හරි පාට ගන්නවා. දැන් මම ඉල්ලීමක් කරනවා සදපේත් දැන් අපෝසත් ඉඳන් මේ සංවිධායකනේ පත් කරන්න බංකොලොත් ඉඳන් ඔබතුමා නැවත වැලිකම සංවිධායක වෙන්න. වෙලා කොහොම හරි අපි මේ සටන අරගෙන යමු ඉස්සරහට.